හරි. ඊළඟට බලමු අපි මේ ටික කතා කරාට පස්සේ වක්‍රව මේක හරහා ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද? හරි. ඒ කියන්නේ අපි කියනවා මීයක් කඩන්නේ අතලෙව කඩන නෙවෙයි කියලා. අන්න ඒ වගේ මේක කරාට පස්සේ මේ ටිකට අමතරව තව ඔයාට මොනවද තියෙන ප්‍රතිලාභ? එකක් තමයි මම කිව්වා අපේ මොළය තියෙන අපිට පාලනය කරන්න බැරි ස්වභාවය තමයි අත්දැකීමක් කියලා කියන්නේ. අපේ ජීවිතේ අපිට හැමෝටම මොනවා හරි විවිධ අත්දැකීම් තියෙනවා. අත්දැකීමක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපි අත්දැකී වෙලා තියෙන සමහර දේවල් හානි කර දේවල්. සමහරට මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, දුම්බැටි වෙන්න පුළුවන්, සමහරට ෆෝන් එකට වෙන්න පුළුවන්, කියන්නේ ස්ක්‍රීන් එකකට වෙන්න පුළුවන්, ගේම් එකකට වෙන්න පුළුවන්. මේ වගේ අත්දැකීම් තියෙනවා. ඒතර අත්දැකීම් කියන්නේ මොකද්ද? අපේ පාලනයෙන් තොරව අපිව පාලනය කරන තත්ත්වයක්. ඒ කියන්නේ වාගේ පරණ ප්‍රෝග්‍රෑම්ස් තමයි මොලේ ඔයාව පාලනය කරන එක තමයි අත්දැකීමක් කියන්නේ. හරි? එතකොට ඔයාගේ මේ හිතේ පාලනය ඔයාගේ අතට ගත්තට පස්සේ ඔයා කන්ට්‍රෝල් එකක් සහිත පුද්ගලයෙක් බවට පත් වුණාට පස්සේ ඉබේම ඔයාට අනවශ්‍ය වාගේ අත්දැකී වලින් ඔයාට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ආයි බෙහෙත් ගන්න ඕනෙවත් ඔයාට වෙන පුනරුත්ථාපනය වෙන්න ඕනෙවත් වෙන මොකුත් ඕනේ නැතුව ඔයාට ඔයාවම පාලනය කරගෙන අවශ්‍ය දේ මොකද්ද නැති දේ මොකද්ද කියලා තෝරාගෙන ජීවිතේ සතුට සැහැල්ලුව හොයා ගන්න පුළුවන්කම තියෙනවා. නෑ අත්දැකී වලින් මිදීම මේක ඔයාට අමතර ප්‍රතිලාභයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඉතාමත් වැදගත් දෙයක් මතක ශක්තිය වර්ධනය කර ගැනීම. හරිද? මොකද අපි ආතතියෙන් ඉන්න හැම වෙලාවකම මම කිව්වා අපේ සිරුර පුරා කෝටිසෝල් තමයි ශ්‍රාවය වෙන්නේ හැමතැනම ගමන් කරන්නේ. මොකද රුධිරයට තමයි නිකුත් කරන්නේ. රුධිරය යනවා සිරුර පුරාම කෝටිසෝල් ගිහිල්ලා ඔයාගේ මතකය හා සම්බන්ධ ක්‍රියාත්මක වෙන හිපෝකැම්පස් කියන කොටසට ඇටැක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ආතතියෙන් කාලයක් ඉන්න ඔයාගේ මතකය දවසින් දවස දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. මොකද ටික ටික තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි ඔයා කියන අවුරුදු 40 වගේ පණිනකොට ටිකක් මතකයේ අඩුයි වගේ දැම්මට සමහර පරණ දේවල් මතක නැහැ. නැත්තම් මේ කීපක මේ මතක නැහැ වගේ කියලා කියනවා. හේතුව මොකද්ද? කෝටිසෝල් ඇටැක් කරලා තියෙන ඔයාගේ හිපෝකැම්පස් එකට. ඒක තමයි ඔයාගේ ස්ථිර මතකයට සම්බන්ධව කටයුතු කරන්නේ මොලේ. එහෙනම් අපි ඔයාගේ ආතතිය පාලනය කරනකොට, ඔයාගේ සතිමත් බව වර්ධනය කරනකොට, ඔයාගේ අරමුණු, ඔයාගේ අවධානය වැඩි දියුණු කරනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාගේ ඔන්න මතකයේ සහ අවධානය වැඩි වෙන්න පටන් ගන්නවා. මේකත් ඔයාට තියෙන අමතර වාසියක්. අනිත් එක තමයි නිදන්ගත වේදනා කළමනාකරණය කිරීම කියන්නේ. ඒ කියන්නේ දීර්ඝකාලීන වේදනාව. අපි දන්නවා මම ඔයාලට කිව්වා අපි බොහෝ දෙනෙකුට අපි විඳවන බොහෝ වේදනාවල් තියෙන්නේ මානසිකව තමයි තියෙන්නේ. රෝග විදිහට මානසිකව තියෙන ඒවා කාලයක් තිස්සේ තියෙන ක්‍රොනික් පේන්ස් විදිහට තමයි තියෙන්නේ. ඒවා මොන බෙහෙත බිව්වත් සමනය කරගන්න බෑ. සමහරට ඔයාලට පේන් කිලර් එකක් ගන්නවට වෙන කරන්න දෙයක් නැහැ. සමහරට නිින්ද යන්නේ නැහැ. හරිද? සමහරට ඇහැරලා ඉන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. හිතන්න බෑ. එක්කෝ සමහරට ඔයාගේ ඔළුව රිදෙනවා, සමහරට ඔයාගේ කොන්ද රිදෙනවා, සමහරට ඔයාගේ බෙල්ල රිදෙනවා, අතපය රිදෙනවා. මේ වගේ නිදන්ගත වේදනා තියෙනවා. මේවට ප්‍රධාන හේතුව මානසික ආතතිය. ඒතර මේ මානසික ආතතිය කොහොමද පාලනය කරගන්නේ කියන එක ඉගෙන ගන්නකොටම මේ වේදනාවල් පහ වෙන්න පටන් ගන්නවා. ඒක අපි ගැරන්ට් කරනවා. ඔයා මේ ටික ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඔයාට මේ தත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සමහරට මානසිකව විඳවන දේවල්, අතීතයේ වෙච්ච සිදුවීම් අමතක කරගන්න බැරි දේවල්. හරි. ඒකත් එක්ක ඔයා කාලයක් ඉඳලා ඔයාට තියෙන පීඩනය, සමහර පුද්ගලයන්, සමහර සිදුවීම් මේවත් එක්ක තියෙන කම්පන වලට අමතක කරගන්න බෑ. හරිද? එතකොට ඒකත් එක්ක කාලයක් තිස්සේ විඳවනවා. එතකොට මෙන්න මේ වේදනාවල් වලින් ඔයා මිදෙන්නේ කොහොමද? ඒක කායික වේදනාවක් වෙන්න පුළුවන්, මානසික වේදනාවක් වෙන්න පුළුවන්. මේ සියල්ලම පාලනය කරගන්න ආකාරය ඔයා මේ වැඩසටහන ඇතුලේ ඉගෙන ගන්නවා, අමතර ප්‍රතිලාභයක් විදියට ගන්න. ඊළඟ එක තමයි මම කිව්වා බෝ නොවන රෝග. බෝ නොවන රෝග කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් මේ වගේ දේවල් බෝ නොවන රෝග කියලා තමයි අපි හඳුන්වන්නේ. හැබැයි මම ඒක තව එක තැනක කියනවා මේක බෝ වෙනවා කියලා. මොකද හේතුව කෙනෙක් දිගෙන් දිගටම ආතතියෙන් හිටියොත්, හොඳට මතක තියාගන්න. දිගෙන් දිගටම ආතතියෙන් හිටියොත් මේ සිරුරට පුළුවන්කම තියෙනවා මේ කෝටිසෝල් වගේ දේවල්ට පුළුවන්කම තියෙනවා ඔයාගේ සෛලවලට ගිහිල්ලා ඔයාගේ DNA එක වෙනස් කරන්න. එතකොට මේක පරම්පරාවෙන් එන රෝග බවට පත් වෙලා තියෙනවා අහලා ඇතිනේ. හරි. එතකොට මේවා බෝ වෙනවා කියලා කියන්නත් පුළුවන්. මොකද මානසික ආතතිය බෝ වෙලා යනකොට මේවත් බෝ වෙනවා. ඇඟේ ගෑවුනට බෝ වෙන්නේ නැහැ. නමුත් අපිට මේක ලයිෆ් ස්ටයිල් එකක් කරගත්තට පස්සේ බෝ වෙනවා. ඒ නිසා හැම වෙලේම ඔයාගේ සිරුරට නිකුත් කරන මේ කෝටිසෝල් නිසා, ඇඩ්‍රනලින් නිසා මොකද වෙන්නේ? සිරුරේ තියෙන ශක්තිය ඇදලා ගන්න ඕන වෙන නිසා. හරිද? මේවා ඔයාගේ සිරුරේ මසල්ස් වලද ෆැට් එක විදිහටද ප්‍රෝටීන් විදිහට තියෙන ඔක්කොම ඇදලා ගන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ?
අරගෙන ශක්තිය විදිහට ග්ලූකෝස් බවට පත් කරනවා. ඒතර ග්ලූකෝස් කියන්නේ මොකද්ද? සීනි වැඩි කරනවා. සීනි වැඩි කරනකොට මොකද වෙන්නේ? ඒ වැඩි වෙච්ච සීනි මොකද ශක්තිය කියන්නේ සීනිනේ. සීනි වැඩි කරනකොට මොකද වෙන්නේ? සීනි අඩු කරන්න ආයෙ ඕන වෙනවා ඉන්සියුලින්. ඒතර ඉන්සියුලින් හදනවා. ඒතර ඉන්සියුලින් හදලා මොකද කරන්නේ? මේක ෆැට් එක කරනවා. ආයෙ ෆැට් එක අරන් ගිහලා ඔයාගේ මේ දේ විදිහට තැම්පත් කරනවා. ඔයා දන්නේම නැතුව තරබාරු වෙනවා. හරිද? එතකොට නිතර මේ තත්ත්වයට වා නිරාවරණය වෙද්දි මොකද වෙන්නේ? ඉන්සියුලින් හැදිලා ඉන්සියුලින් හැදෙන එක නතර වෙනවා. එතකොට තමයි ඔයාට දියවැඩියාව කියලා කියන්නේ. එතකොට මේ රුධිරයේ සීනි එකතු කරලා හදපු රුධිරය හැම වෙලෙම ගෙනියන්න ඕනේ සිරුර පුරා. ශක්තිය ලබා දෙන්න. මේ ආතතියට මූණ දෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගන්නවා. හරිද? රුධිර නාල පොඩි වෙන්න පටන් ගන්නවා. එතකොට හදවතට යොදන්න වෙන බලය වැඩි වෙනවා. බලය වැඩි වුණාම මොකද වෙන්නේ? හදවත ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. ඔයාට අධිරුධිර පීඩනය හැදෙනවා. ඉතින් මේවට ප්‍රධාන හේතුව අපි මේ කන කෑම වලට වැඩිය හරිද අපේ ජීවන රටාවට වැඩිය මේ මානසික සුවතාවයේ නැතිකම අනවශ්‍ය විදිහට මානසික ආතතියෙන් පෙළෙන නිසා ප්‍රශ්නයක කටයුතු කරන්න දන්නේ නැති නිසා ප්‍රශ්නය වෙනස් කරන්න බැරි නම් ඔයා වෙනස් වෙන්න ඔයා දන්නේ නැති නිසා ඔයා හැම උත්සාහ කරන්නේ නැති නිසා මොකද ඔයාගේ පරණ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ඍණ විදිහට නිසා ඔයාට ප්‍රශ්නම පේන නිසා හරිද ඔයා උත්තර ඇතුලේ ප්‍රශ්න හොයන නිසා මේ වැරදි පුරුදු නිසා තමයි අපි මේ ඕන් නැති ලෙඩ රෝග හදාගෙන ජීවිතේ දුක් විඳින්නේ හරිද ඊළඟ දේ තමයි සිහිය සහ ආකර්ෂණ දීපු සිහියෙන් යුතුව ඔයා කටයුතු කරනවා නම් රෙටිකියුලර් එක හැම වෙලේම ෆ්‍රී ඉන්නේ මොලේ මොකද කියන්නේ ඔයාට අවශ්‍ය දේවල් හොයලා දෙන්න හරිද ඒතර රෙටිකියුලර් එක ෆ්‍රී තියාගන්න නම් ඔයා හැම වෙලේම සිහිය කියන එක පවත්වාගෙන යන්න. ඒකට සිහිය කියන එක පවත්වාගෙන යනවා කියලා කියන්නේ ඒක හරියට ඔයාගේ හැබිට් එකක් වෙන්න ඕනේ. දිනචර්යාවේ එකක් වෙන්න ඕනේ. හරිද? චාරිත්‍රයක් වෙන්න ඕනේ. හරි? ඔයා මොනාරි උදේ නැගිටලා ආගමක් සිහි කරනවා නම් අන්න ඒ වගේම තමන්ගේ හිතේ සතිමත් බව පවත්වාගෙන යනවා කියන එක පැහැදිලි බව පවත්වාගෙන යනවා කියන එක ඔයා දවසේ එක චර්යාවක් බවට පත් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන ආකර්ෂණීය සතුට සැහැල්ල ඔයාට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඔක්කොම කොහොමද කරගන්නේ කියනකොට ප්‍රශ්නයක් ඇති කොහොමද මේක මේ මෙච්චර ඉක්මනින් කියලා දෙන්නේ කියලා දෙනවා. ඔයාට එක මාසයක් ඇතුළත මේ සියලුම දේ කියලා දෙනවා. මාසෙන් ඔයාට මේක අල්ල ගන්න බැරි වුණොත් ඔයාට ඊළඟ මාසෙත් කියලා දෙනවා. ඊළඟ මාසෙත් කියලා දෙනවා. ඔයා ඇති කියනකම් ඔයා තත්ත්වයට එනකම් අපි මේක ඔයාට කියලා දෙනවා.